හරි. එතකොට මේ පාඩමේ මේ අරමුණ තමයි අපිට මේ software ටිකක් දීලා තිනවා. ඒ software වලින් අපිට මේ graphic design කරන්නේ කොහොමද? ඊට පස්සේ ඇනිමේෂන් එකක් හදාගන්නේ කොහොමද? කාටුන් එකක් හදන්නේ කොහොමද? මූවී එකක් හදන්නේ කොහොමද? අන්න ඒ වගේ ටිකක් තමයි මේකෙදි කියලා තියෙන්නේ. එතකොට මේක ගොඩක් කලින් ආපු එකක් පාඩමක්. මේ කියන්නේ ගොඩක් පරණයිනේ මේ තියෙන software හැම. දැන් අලුතෙන් ඒවා ඊට වඩා ගොඩාක් දියුණුයි. දැන් ගොඩක් වෙලාවට මේ ග්‍රැෆික් ඩිසයින් කරන්න කියලා අපි software එක පාවිච්චි කරනවා අඩුයි. දැන් මේ පොඩි පොඩි වැඩ අපිට AI tool වලින් app වලින් කරගන්න පුළුවන්. Gemini වලින් ඒ වගේ Meta ඒ වගේ හැම එකම පාවිච්චි කරලා අපිට දැන් මේ පොඩි පොඩි ග්‍රැෆික් ඩිසයින් වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන්. මේකින්ද දැන් මේ වගේ tool පාවිච්චි කරනවා අඩුයි. හරිද? එතකොට මේකෙදි උගන්වනවා මේ අංකිත ග්‍රාෆික ඩිජිටල් ග්‍රැෆික් එකක් කියන්නේ මොකද්ද? එතකොට මේක සරලවම කිව්වොත් එහෙම කම්පියුටරේ පාවිච්චි කරලා මොනවා හරි චිත්‍රයක් හරි දෙයක් අපි හදනවා නම් නිර්මාණය කරනවා නම් අපි ඒකට කියනවා අංකිත ග්‍රාෆිකයක් ඩිජිටල් ග්‍රැෆික් එකක් කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා මේ ඉස්සර කාලේ ඉඳන්ම තිබ්බ දේවල් ලී පතුරක කඩදාසියක ඒ වගේ දේවල් රූප මිනිස්සු කරනවානේ. ඊට පස්සේ කම්පියුටරේ ආවට පස්සේ මොකද කරන්නේ? කම්පියුටරෙන් තමයි ඩිසයින් කරන්නේ. පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික ලෙසින් හැඳින්වේ. මේක යටින් ඉරක් ගහගන්න පොතේ. හරිද? පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික කියලා හඳුන්වනවා. එතකොට ඩිජිටල් ග්‍රැෆික් එකක් කියන්නේ මේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකකින් හදන ඩිසයින් එකක්. ඊට පස්සේ අංකිත ග්‍රාෆිකයක මූලිකාංග මොනවද කියලා බලමු. හරිද? එතකොට අංකිත ග්‍රාෆිකයක මූලිකාංග වෙන්නේ මෙන්න මේ කොටස් ටික. පික්සල් කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ විභේදනය කියලා එකක් කතා කරනවා. ඊට පස්සේ ප්‍රමාණයක් ගැන කතා කරනවා. වර්ණයක් ගැන කතා කරනවා. හරිද? එතකොට දැන් මේ ටික මේ කොටස් හතර ගැන තමයි කතා කරන්නේ මේ ඩිජිටල් ග්‍රැෆික් එකක් බැලුවට පස්සේ. එතකොට මුලින්ම බලනවා මේ පික්සල් කියන්නේ මොකක්ද? එතකොට මේ ඩිජිටල් ග්‍රැෆික් එකක් හැදිලා තියෙන්නේ මේ පික්සල් පාවිච්චි කරලාලු. හරිද? පික්සල් භාවිතයෙන්ලු හැදිලා තියෙන්නේ. එතකොට මේ පික්සල් එකක් කියන්නේ අංකිත ග්‍රාෆිකයක මූලික තැනුම් ඒකකය. මම පාට කරනවා. ඔයාලා පැන්සලකින් හරි මාක් කරගන්න පොතේ. හරිද? අප විසින් නරඹනු ලබන අංකිත ග්‍රාෆිකයක් පික්සල් දහස් ගණනකින් නිර්මාණය වෙලා තියෙනවලු. ඒ කියන්නේ අපි හදන ඩිජිටල් ග්‍රැෆික් එකක් මොකද වෙන්නේ? පික්සල් ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපේ ඇහැට ඒවා පේන්නේ නෑ. ඒවා ගොඩාක් එකතු වෙලා තමයි මේ අපිට රූපයක් හැදිලා පේන්නේ. එතකොට පික්සල්, පේලි, තීරු කියලා එකිනෙකට යාවන ආකාරයට ඉතා ළඟින්ලු සකස් වෙලා තියෙන්නේ. එතකොට ග්‍රැෆික් එකක් හැදෙන්නේ මේ විදිහට. එතකොට එක සැරයක් විභාගෙට වෙන්න මේ වාක්‍යය ඇහුවා. අංකිත ග්‍රාෆිකයක් ඍජුකෝණාශ්‍රාකාර පික්සල් අරාවක් වන අතර ඒ බිටු අනුරූපිතයක් ලෙසින්ද හඳුන්වනවා. එතකොට පික්සල් ගොඩක එකතුවකට තමයි කියන්නේ අංකිත ග්‍රාෆිකයක් කියලා. එතකොට මේ තියෙන පික්සල් කියලා තනි කොටුවක් තියෙනවා. ඊට පස්සේ පික්සල් අරාවක් කියන්නේ මේ වගේ කෑල්ලක්. එතකොට පික්සල් මේ විදිහට පේලි විදිහට තියෙන්න පුළුවන්. තීරු විදිහට තියෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි මේ ඩිජිටල් ග්‍රැෆික් ටික තියෙන්නේ. එතකොට දැන් මේ වගේ ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ එක ගොඩාක් zoom කරනවා. ලොකු කරපුවාම අපිට මේ පික්සලේ මේ තිත් විදිහට දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ග්‍රැෆික් එකක ප්‍රමාණය අපිට කොලයක් ගත්තාම කොලේ ප්‍රමාණයට පොඩි කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් පික්සල් ප්‍රමාණය අඩු වෙලා තියෙන වෙලාවක ෆොටෝ එකක් අපි මේ විශාල කරනකොට ඒකේ ගුණාත්මක භාවය අඩු වෙනවා. ක්වොලිටිය වැඩි වෙනවා. අපි අර zoom කරනකොට එහෙම වෙන්නේ. zoom කරනකොට එන්න ක්වොලිටිය අඩු ෆොටෝ එකක් නම් අපිට පික්සල් ටික වෙන් වෙලා පේනවා. හරිද? පික්සල් ටික වෙන් වෙලා පේනවා. මේ අඩු පික්සල් ප්‍රමාණයක් තියෙනවා. හරිද? පුතේ දසුන් කියලා ඉන්නේ මේ හිරිවඩුනේ පුතාද? දුරු කේවල් පුතාද? හරි. ඊට පස්සේ ග්‍රාෆිකයක් විශාල වීමේදී ගුණාත්මක බව අඩු වෙනවා. ඒක කියලා තියෙන මේ වන් චූටි ෆොටෝ එකක් තියෙනවා. ඒතකොට ඒක ලොකු කරාට පස්සේ මේ විදිහට පික්සල් විදිහට තමයි පෙන්වන්නේ. ග්‍රාෆිකයකට යොදා ඇති වර්ණ පික්සලයක බිටු ප්‍රමාණය නියෝජනය කරයි. මේ පික්සලයකට ඇති බිටු ප්‍රමාණය bits per pixel BPP ලෙස හඳුන්වනවා. එතකොට මේ ඔයාලා දැනගන්න ඕනේ අපිට මේ ග්‍රැෆික් එකක් ගත්තාම මේකේ වර්ණ තියෙනවානේ මේ එක එක වර්ණ ඒ වර්ණ බලපානවලු පික්සලයක තියෙන බිටු ප්‍රමාණය. දැන් අපි දන්නවා ඩිජිටල් විදිහෙන් අපි බලන්නේ. එතකොට මේ වගේ දත්ත නිරූපණය වෙන්නේ ඩිජිටල් විදිහට. එතකොට බිට් විදිහට තමයි දෙන්නේ බිටු ප්‍රමාණය. පික්සලයකට තියෙන බිටු ප්‍රමාණය මත
මේකේ කොච්චර පාට තියෙනවද කියලා මේ නිරූප මේ නියෝජනය වෙනවා. හරිද? එතකොට වැඩි බිටු ප්‍රමාණයක් තියෙනවා කියන්නේ වැඩි පාට ප්‍රමාණය වර්ණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ අංකිත ග්‍රාෆිකයේ ගුණාත්මක භාවයෙන් වැඩි වෙනවා. හරිද? එහෙම තමයි තියෙන්නේ. එතකොට පික්සල එක වර්ණ සහ බිටු ප්‍රමාණය ගත්තාම අ, මෙන්න මේ විදිහට සමීකරණයක් තියෙනවා. මේක මතක තියාගන්න MCQ වල එහෙම එනවා. පික්සල එක වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ BPP යගේ. ඒ කියන්නේ පික්සල එකට ඇති බිටු ප්‍රමාණය අපිට දුන්නොත් අපිට දෙකේ බලයකට නංවලා වර්ණ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට BPP යගේ 4යි නේ දෙකේ 4 වෙනි බලය කියන්නේ 16යි නේද? වර්ණ 16ක් කියලා කියනවා. එතකොට පික්සල එක ඇති බිටු ප්‍රමාණය හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒකේ සමීකරණය තමයි වර්ණ ප්‍රමාණය වර්ගමූලය ගත්තාම පික්සල එක තියෙන බිටු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේ සමීකරණය අපිට ඕන වෙනවා. ඕක අහනවා MCQ වල. ගොඩාක් වෙලා රචනා පේපර් එකේ රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අහනවනේ. ඒතර ඒකට අනිවාර්යයෙන් මේවක් දැම්මොත් එහෙම ඔයාලට මේ කොටස බැයි නම් ඒක ලකුණු හම්බෙන්නේ. මේ තියෙන BPP යගය BPP යගය වැඩි වේගෙන යනවා මේ B2 1යි B2 4යි B2 24යි එන්න එන්න මොකද වෙන්නේ? ෆොටෝ එකේ ක්වොලිටි වැඩි වෙනවා. හරිද? එතකොට BPP 1යි BPP මෙය වෙනස් වෙවි යනවා. හරි ඊළඟට ඊටක් ගහගන්න ග්‍රාෆික විභේදනය ඊළඟ මාතෘකාව රිසලූෂන් එක. එතකොට අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාණය මැනීමේ ඒකකයේ පික්සල් වන අතර භෞතික පරිමාණයේ ග්‍රාෆික විභේදනයේ ලෙසින් හැඳින්වේ. අන්න ඒක හයිලයිට් කරගන්න. ඉරක් ගහගන්න. භෞතික අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාණය මැනීමේ ඒකකයේ පික්සල් භෞතික පරිමාණයේ ග්‍රාෆික විභේදනය කියලා හඳුන්වනවා. එතකොට දැන් මේ ෆොටෝ එකක් දුන්නාම මේ පැත්තට තියෙනවා 175 පික්සල් තිරස් අතර තියෙනවා 250 පික්සල්. එතකොට අපි සාමාන්‍යයෙන් රිසලූෂන් එක මේ විදිහට ගුණිතයක් විදිහට ලියන්නත් පුළුවන්. පික්සල 250 ගුණ කිරීම 175 කියලා ලියන්නත් පුළුවන්. මේ දෙක ගුණ කරලා එන අගය මෙන්න මේව ලියන්නත් පුළුවන්. පික්සල 43750 කියලා ලියන්නත් පුළුවන්. එතකොට පික්සල 250 ගුණ කිරීම 175 හෝ පික්සල 43750 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ පික්සල ප්‍රමාණය වැඩි උසස් විභේදනයකින් යුතු අංකිත චිත්‍රයක් ඉහළ ගුණාත්මක භාවකින් යුක්තයි. ඒ කියන්නේ විභේදනය වැඩි කියන්නේ ඒකේ ගුණාත්මක භාවය වැඩි. වර්ණ ප්‍රමාණය වැඩි කියන්නේ ඒකෙත් මේ ගුණාත්මක භාවය වැඩි. හොඳට මතක තියාගන්න. දැන් මේ ක්වොලිටි වැඩි වෙනවා කියන්නේ ෆොටෝ එකේ සයිස් එක වැඩි. කියන්නේ වැඩි මෙගාබයිට් ප්‍රමාණයක් අපිට යනවා. ඒතර ගබඩා කරන්න ලොකු මෙගාබයිට් ප්‍රමාණයක් යනවා ෆොටෝ එකේ මේ ක්වොලිටි වැඩි වෙනකොට. ඒක ඔළුවේ තියාගන්න. ක්වොලිටි අඩුයි නම් අඩු මේ ධාරිතාවක් තමයි වැය වෙන්නේ. එතකොට ග්‍රාෆිකයක ගුණාත්මක බව තීරණය කිරීමේදී වර්ග අංගලකට ඇති පික්සල් ප්‍රමාණය හෝ වර්ග අංගලකට ඇති තිත් ප්‍රමාණය කීයද කියලා හොයනවා. එතකොට මේ ග්‍රාෆිකයක ගුණාත්මක බව බලනකොට වර්ග අංගලකට තියෙන පික්සල් ප්‍රමාණය හරි වර්ග අංගලකට ඇති තිත් ප්‍රමාණයයි බලනවා. එතකොට මේ තියෙන්නේ අංගලකයේ ඇති තිත් ප්‍රමාණය වෙනස් වෙවි යනකොට තිත් ප්‍රමාණය වැඩි වෙනකොට ඒකේ රූපේ පේන්න ගන්නවා නේද? නැත්නම් ඒකේ පික්සල් ටික විතරයි පේන්නේ. අර ඉස්සර ආපු ස්මාර්ට් පොඩි ෆෝන් වල එහෙම මෙන්න මේ වගේ තමයි පෙවුනේ නේ. ඒකේ මොකද ඩොට් per inch වගේ පොඩි. එතකොට ඒ විදිහට තමයි මේකේ මේ පික්සල් ගන්න තියෙන්නේ. හරිද? ඩොට් per inch වගේ. ඊට පස්සේ අපි බලමු වර්ණ. හරිද? වර්ණ ගැන කතා කරපුවාම මේකේ තියෙනවා අංකිත ග්‍රාෆිකයක් පික්සල දසදහස් ගණනක එකතුවක් කියලා කියන්න පුළුවන්ලු. සෑම පික්සලයක්ම වර්ණයක් නියෝජනය කරනවලු. පික්සල යම්කිසි වර්ණයක් සහිත කුඩා තිතක්. හරිද? පික්සල් ගොඩකින් හැදිලා තියෙන මේ ග්‍රැෆික් එක. එතකොට මේ පික්සලයක් කියන්නේ ඒකට මොන හරි පාටක් තියෙනවා. ඒ පික්සලය මොන හරි වර්ණයක් තියෙනවා. ඒ වර්ණෙන් හැදිච්ච කුඩා චිතකට තමයි මේ අංකිත ග්‍රාෆිකයක් කියලා කියන්නේ. ඊට පස්සේ වර්ණ සංඝටක සංකලන වීමෙන් නිර්මාණය වන සාමාන්‍ය පියවිස හඳුනාගත හැකි වර්ණ මිලියන 16ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ අපිට පේන වර්ණාවලිය. හරිද? අපිට වෙන වර්ණාවලිය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ අපි මිනිස්සුන්ගේ හැට පේන මේ ටිකනේ පාර ජම්බුල අදෝ රක්ත නේද? මේ විදිහට තියෙන්නේ. ඊළඟට මේ අපෙන් අහනවා මේ වර්ණ ආදේශකය කලර් මොඩල්ස් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන මේ පාට ඇහුවොත් එහෙම IT වල පාට වර්ග දෙකක් තියෙනවා. මොඩල් දෙකක් තියෙනවා. මොනවද මොඩල් දෙක? RGB ආදේශකයයි CMYK මොඩල් එකයි.
RGB මොඩල් එකයි CMYK මොඩල් එකයි. RGB කියන්නේ කම්පියුටර් තිරවල ආලෝකය භාවිතයෙන් ඇති කරන මොඩල් එක. CMYK කියන්නේ print කරන්න ගියපුවාම මොනවා හරි දෙයක් print කරන්න ගියපුවාම මේකේ කලර් මික්ස් වෙලා තියෙන මොඩල් එක තමයි CMYK කියන්නේ. ඒ දෙක මතක තියාගන්න ඕනේ. එතකොට මේ දෙක කවදාවත් එකට ගැලපෙන්නේ නැහැ. හරිද? තිරයක දකින්න RGB මොඩල් එකක් print වෙන්නේ CMYK මොඩල් එකක්. අර අපි කලර් printer එකට print කරනකොට අපි දාන්න ඕනේ තින්ත බෝතල් හතරක් නේද? ඒ හතර දාන්නේ පාට හතර තමයි මේ මික්ස් කරලා ගන්න. මේ තියෙන සෑන් මැජෙන්ටා යෙලෝ බ්ලැක් කියලා තියෙන ඒ ටික තමයි. මේ රූපෙකනුත් ඒක තමයි පෙන්ලා තියෙන්නේ. හරිද? තව විස්තර ටිකක් තියෙනවා. මේ තියෙන තනි වර්ණ, මූලික වර්ණ කියලා කියනවා. වර්ණ දෙකක් එකතු වුණාට පස්සේ ද්විතීයික වර්ණ කියලා කියනවා. ඊට තුනක් එකතු වුණොත් පාට ඒකට අපි කියනවා තෘතීය වර්ණ කියලා නේ. ඒවා තියෙනවා. ඊට පස්සේ දැන් මෙන්න මේක තෘතීය වර්ණයක් සාධන ආකාරය කියලා තියෙනවා. RGB රතු, කොළ, නිල් අගයන් වර්ග තුනකින් එකතු කරලා මික්ස් කරලා පාට අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේ එක පාටක් 0.255 අතර ඉලක්කමකින් තමයි යන්නේ. R වල වැලියු එක, green වල වැලියු එක, blue වල වැලියු එක එන්නේ ටික එකතු වෙලා තමයි මේ අපිට මේ වර්ණයක් හැදෙන්නේ. හරිද? එතකොට මේ වර්ණයට අදාළ කෝඩ් එකක් තියෙනවා. මේ මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන තියෙනවා කෝඩ් එකක්. ඔන්න කෝඩ් එකකින් තමයි මේ තුන මික්ස් වුණාම එන පාට එන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා මේ ග්‍රාෆික සංකෝචනය කියලා එකක්. එතකොට ග්‍රැෆික් එකක් ගත්තාම ඒකේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඒකේ පාවිච්චි වෙන පික්සල් ප්‍රමාණය, රේඛා ප්‍රමාණය, වර්ණ ප්‍රමාණය අනුව. ඒ කියන්නේ අපි ගාව ෆොටෝ එකක් තියෙනවා නම් ෆොටෝ එකේ කොච්චර මෙගාබයිට් ප්‍රමාණයක් තියෙනවද, ගිගාබයිට් ප්‍රමාණයක් තියෙනවද කියලා තීරණය වෙන්නේ ඒකේ ඇතුලේ කන්ටෙන්ට් එක අනුව. කොච්චර පික්සල් තියෙනවද, කොච්චර වර්ණ තියෙනවද ඒ වගේ. වර්ණ කිසිවක් නැති සුදු පාට එකක් ගත්තොත් කොහොමත් ඒකේ කැපැසිටි එක මොකද වෙන්නේ? අඩුයි. වර්ණ ගොඩාක් තියෙන ෆොටෝ එකක් තැනක ෆොටෝ එකක් ගත්තොත් ඒකට වැඩි කැපැසිටි එකක් යනවා. හරිද? හැබැයි මේක ග්‍රාෆිකයක් තැන්පත් කිරීමේදී සහ සම්ප්‍රේෂණය කරනකොට, ඒ කියන්නේ සේව් කරනකොට හරි කොහෙට හරි අරයි යනකොට හරි සිදුවන අපහසුතාව මගහරවා ගන්න ග්‍රාෆික සංකෝචනය කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ ග්‍රැෆික් එක කම්ප්‍රෙස් කරනවා. හකුලනවා වගේ වැඩක්. හරිද? එතකොට මේ සංකෝචනය කරපු එක කවෝ දිගහැරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දිගහැරලා පෙන්න ගන්න පුළුවන්. එහෙම පෙන්නකොට සමහර මේ ග්‍රැෆික් තියෙනවලු හකුලලා ආයේ දිගාරනකොට ඒ ක්වොලිටියම තියෙනවා. සමහර ඒවා තියෙනවලු ඒක හකුලලා ආයෙ දිගාරිනකොට ඒ කලින් ක්වොලිටිය නැති වෙනවලු. ඉතින් මේකෙදි කියනවා මේ ග්‍රාෆික සංකෝචනය කරද්දී හානි වන සංකෝචනයයි හානි නොවන සංකෝචනයයි. හානි වන නම් මොකද වෙන්නේ? ආයෙ දිගෑරියට පස්සේ කලින් තියෙන ක්වොලිටිය නැහැ. හානි නොවන සංකෝචනයක් ගත්තොත් මුලින් තිබ්බ ක්වොලිටියම තියෙනවා පස්සේ දිගෑරියට පස්සේ. එතකොට හානි වන සංකෝචනයයි හානි නොවන සංකෝචනයයි කියලා වර්ග දෙකයි. හරිද? ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ මෙන්න මේ ඡේදයක් විදිහට මේක අවුරුද්ද ගැහුවා. හානිවන සංකෝචන ගොනු ආකෘති යොදා ගනිමින් ග්‍රාෆිකයේ සංකෝචනය කිරීමෙන් ග්‍රාෆිකයේ ධාරිතාව අවම මට්ටමක් දක්වා අඩු කරගන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? ක්වොලිටිය විනාශ වෙනවා. තත්ත්වය විනාශ වෙනවා. නැවත විවෘත කිරීමේදී ඒක ස්වභාවික ස්වරූපය දක්නට හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ග්‍රාෆික සම්ප්‍රේෂණය සහ තැන්පත් කිරීමේදී පහසුව සඳහා අන්තර්ජාලයෙන් භාගත කිරීම සඳහා අඩු ධාරිතාවක් සහිත ග්‍රාෆික යොදා ගන්නවා. එතකොට හානිවන සංකෝචනය අපිට ඕන වෙන තැන. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේදී අපිට මේවා ෆොටෝ හැම හෙට මෙහෙට හුමාරු කරනකොට අඩු දත්ත ප්‍රමාණයක් තියෙන එකක් හදාගන්න මෙන්න මේ ක්‍රමය හොඳයි. හානිවන සංකෝචනය හොඳයි. ඉතින් ඒකට තියෙන ආකෘති මොනවද? JPG, TIFF, BMP කියන්නේ ඒකේ තියෙන මේ ෆයිල් වර්ග ටිකක්. හරිද? ඊළඟට මේ අනිත් එක තමයි හානි නොවන සංකෝචනය. ඒක හානි ඒ කියන්නේ ඒක ග්‍රාෆිකයේ ගුණාත්මක භාවයේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? හානි නොවන. ඉතින් හානි නොවන ඒවාට සම උදාහරණ තමයි GIF එක, PNG, RAW අන්න ඒ වගේ ෆයිල්, ග්‍රැෆික් ෆයිල්. ඊළඟට තියෙනවා ග්‍රාෆික ප්‍රරූප, ග්‍රැෆික් ටයිප්ස් කියලා තියෙනවා. ඉතින් මේක මේ අහන්න පුළුවන් ග්‍රැෆික් ටයිප්ස්. දැන් ඩිජිටල් ග්‍රැෆික් එකක් ගත්තාම ප්‍රධාන වර්ග ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රාස්ටර් ග්‍රාෆික්, අනිත් එක මොකද්ද? වෙක්ටර් ග්‍රාෆික්. රාස්ටර් ග්‍රැෆික් එකයි වෙක්ටර් ග්‍රැෆික් එකයි කියලා කියන්නේ. එතකොට රාස්ටර් ග්‍රැෆික් කියන එක හැදිලා තියෙන්නේ විවිධ වර්ණ වලින් පික්සල් වලින්. ඊට පස්සේ රාස්ටර් ග්‍රැෆික් කියන එක සාමාන්‍යයෙන් ක්වොලිටිය හොඳ නැහැ. ඊට පස්සේ
පරිමා වෙනස් වෙනකොට ඒ කියන්නේ zoom කරනකොට එහෙම ගුණාත්මක භාවය මොකද වෙන්නේ වෙනස් වෙනවා. ඊළඟට උසස් නිර්මාණ වලට සුසු වෙන්නේ නැහැ. ඊට පස්සේ අඩුවෙන් තමයි ධාරිතාව හැවෙන්නේ. හරිද? ඒ විදිහට තියෙනවා. ඒ ගොඩක් වෙලාවට මේ රාස්‍යව හඳින්න ගන්න Photoshop වගේ software තමයි. දැන් එන්න කොහොමත් මේ AI ඇවිල්ලා තියෙන හින්දා app එහෙම ඇවිල්ලා තියෙන හින්දා graphic design කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉස්සර වගේ job එහෙම අඩු වෙනවා දැන් එන්න. මොකද graphic design කරන එකට වඩා අපිට ඕන විදිහට AI tool එකකට අපිට ඕන දේ කිව්වට පස්සේ යාලා හදලා දෙනවා ලස්සනට. හරිද? ඒකට අඩු විදම අඩු කාලයකින් ඉක්මනට හදලා දෙනවා. අපිට වැදගත් වෙන්නේ හදාගන්න ඕන දේ පිළියෙලින් හරියට පියවර විදිහට කියන්න ඕන එකට. එතකොට තමයි අපිට ඒක හදලා දෙන්නේ. ඊට පස්සේ තියෙනවා වෙක්ටර් ග්‍රැෆික්. එතකොට වෙක්ටර් ග්‍රැෆික් එකක් ගත්තාම අර රාස්ටර් වගේ නෙමෙයි. ඒක ලේයර් විදිහට තියෙනවා. ඒ කියන්නේ එක ලයින් අපිට ලේයර් විදිහට අඳින්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම ලේයර් එකක් ගන්න විදිහට. එතකොට ඒකේ තොරතුරු ගොඩක් ගබඩා කරගන්න වෙනවා. තොරතුරු ගොඩක් ගබඩා කරනවා කියන්නේ ඒකේ කැපැසිටි එක මොකද වෙන්නේ? ධාරිතාව වැඩි වෙනවා. එතකොට පරිමා වෙනස් කරා කියලා ගුණාත්මක බව වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ උසස් නිර්මාණ වලට සුසුයි කියලා කියනවා. ඊට පස්සේ නිර්මාණයේදී පරිගණකයේ වේගය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් ක්වොලිටි එකක් නේ කරන්නේ. ඒතකොට අමාරු වෙන්නේ කරන්නේ. ඒතකොට පරිගණකයේ ක්‍රියාකාරී වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. පරිගණකයේ ක්‍රියාකාරී වේගය අඩු වෙනවා. අර ලොකු දෙයක් හසුරවන්න ගියපුවාම. හරි. ඊට පස්සේ හරි මේ තියෙන්නේ නිර්මාණය කළ යුතු ග්‍රාෆික් එකේ චූටි තරුවක් වගේ එකක් තියෙනවා. ඒක වෙක්ටර් වලින් හදලා විශාල කරපුවාම මේ ක්වොලිටි වෙනසක් වෙන්නේ. ඊට පස්සේ රාස්‍ය විදියට හදලා ඒක විශාල කරපුවාම මෙන්න මේ විදියට ක්වොලිටි වෙනසක් වෙනවානේ. පික්සල් පේනවා. එතකොට හොඳ මොකද්ද? වෙක්ටර් එක තමයි අපිට හොඳ. ග්‍රාෆික මෘදුකාංගයක් භාවිතයෙන් ස්ථිතික ග්‍රාෆිකයක් නිර්මාණය කිරීම. එතකොට ඔන්න දැන් තමයි ප්‍රැක්ටිකල් කොටසක් පටන් ගන්නෙ. එතකොට මේ ග්‍රාෆික් මෘදුකාංගයක් පාවිච්චි කරලා ස්ථිතික ග්‍රාෆිකයක් නිර්මාණය කරගන්න. ඒකට පාවිච්චි කරන්නේ මේ ජිම් කියන මෘදුකාංගය. එතකොට මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්න තියෙන්නේ. අලුතෙන් ගන්න ගියාට මේකේ අලුත් වර්ෂන් එක තමයි තියෙන්නේ. එතකොට මේ පොත අච්චු ගන්න කාලේ තිබිලා තියෙන්නේ මුල්ම වර්ෂන් එක. දැන් ඒතර ටූල් එකෙන් වැඩි ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ විභාගෙට අහන හින්දා මේ GIMP 2.8 කියන එක වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේකේ ඕන ටූල් ටික තියෙනවා. මේකේ වෙනසක් තියෙනවා මේක ඕපන් සෝස් එකක්. හරිද? ඒ ඕපන් සෝස් එකක් තමයි මේක. එතකොට නොමිලේ ලබා දෙන එකක්. හරිද? ඒකයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකේ අපිට ඕන වෙන්නේ මෙන්න මේ ටූල් තමයි අහනවා නම් අහන්නේ. එතකොට මේ තියෙන්නේ අවශ්‍ය මේ වගේ කිව්වා කලින් දීලා තියෙනවා. අවශ්‍ය කොටස චතුරස්‍රාකාර හෝ ඍජුකෝණාස්ත්‍රාකාර හැඩයෙන් තෝරා ගන්නවා. ඉලිප්ස් එක කියන්නේ අවශ්‍ය කොටස ඉලිප්සාකාර හැඩයෙන්. එතකොට ලැසෝ ටූල් එක කියන්නේ මූසිකයේ ආධාරයෙන් ග්‍රාෆිකයේ අවශ්‍ය කොටස අවශ්‍ය හැඩයෙන් තෝරා ගන්නවා. එතකොට මෙන්න මේ මැජික් වෑන්ඩ් එක එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ කොටස් තෝරා ගන්නවා. මෙන්න මේ වගේ මේ එක එක ටූල් වල වෙන දේවල් අහන්න පුළුවන්. ඉරේසර් එකකින් කරන්නේ සාමාන්‍ය මකරයක් ආකාරයට ක්‍රියා කරලා ග්‍රාෆිකයේ වෙලා තියෙන ඉරි වගේ දේවල් මකලා දානවා. මේ හීල් කියන ටූල් එක එහෙම ග්‍රාෆිකයේ නොගැලපෙන වර්ණ සහිත ප්‍රදේශ නිවැරදි කරමින් වර්ණ ගන්නවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගත්තාම ගැලපෙන්නේ නැතුව වර්ණ තියෙනවා නම් ඒවා හරි ගස්සනවා. ඊට ක්ලෝන් එකක් කියන්නේ අර ග්‍රැෆික් එකේ තියෙන එක කොටසක් වෙනත් ස්ථානයකට පිටපත් කරලා තියාගන්න. අන්න ඒ වගේ මේ ටූල් තමයි අපිට ඕනේ. ටූල් අහනවා ගොඩක් වෙලාවට. හරිද මේ තියෙන ප්‍රැක්ටිකල් කරන හැටි එකේ. ඒතර ප්‍රැක්ටිකල් කරන විදි ගොඩක් වෙලාට අහන්නේ. ඔය තීරිය වලින් තමයි ගොඩක් වෙලාට අහන්නේ. ඊළඟට එනවා ද්විමාන සජීවීකරණය 2 dimensional animation එක. ඊළඟට අපිට මේ සජීවීකරණයක් කියන්නේ මොකද්ද? එතකොට අපේ ඇහැට පේන්නේ නැතුව පේන්නේ නැති විදිහට වේගයෙන් රූප රාමු ටිකක් චලනය වෙන්න සකස් කරපුවාම එතන චලනයක් වගේ අපිට පේනවා. ඒකට අපි කියනවා ඇනිමේෂන් එකක් කියලා. සජීවීකරණයක් කියනු කිසි වස්තුවක් හෝ වස්තු කීපයක් චලනය වන බව පෙන්වීම සඳහා නිර්මාණය කරන ලබන දෘෂ්ටි මායාවක් කියලා කියනවා. සජීවීකරණයක් කියන්නේ
යම්කිසි වස්තුවක් හෝ වස්තු කීපයක් චලනය වන බව පෙන්වීම සඳහා නිර්මාණය කරන දෘෂ්ටි මායාවක් කියලා කියනවා. හරිද? ඒක දැනගෙන ඉන්න ඕනේ. එතකොට සජීවීකරණ මූලිකාංග කියලා වෙන්නේ මේ වගේ තියෙන. එතකොට මේ රාමු ෆ්‍රේම්ස් කියලා જાතියක් තියෙනවා. මේ ෆ්‍රේම්ස් වර්ග එහෙම ওই වාර විභාග වල එහෙම ඇහුවා. මේවා දැනගෙන ඉන්න ඕනේ. එක එක ෆ්‍රේම් එකෙන් මොකද කරන්නේ කියලා තීරි ටික. හරිද? එතකොට ඒ වගේ අහනවා මෙන්න මේ උඩ තමයි මේ ෆ්‍රේම් ටික පෙන්වන්නේ. මේ තියෙන මෙතන. ඒ software එකේ උඩ තමයි මේ ෆ්‍රේම් තියෙන්නේ. ඒකට එක ෆොටෝ එකක් කියන්නේ එක ෆ්‍රේම් එකක් කියලා ගන්න. ඒතර මේ ෆොටෝ එක වෙනස් කර කර ඇනිමේෂන් හදලා අපිට චලනයක් වෙනවා කියලා වගේ පෙන්වන්න පුළුවන්. හරිද? එතන මේ software එකේ tool ටිකක් තියෙනවා. මේ tool එහෙම වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. line tool එක, insert bitmap, text tool එක, oval tool නේද? rectangle ඔන්න වගේ tool ටිකක් තියෙනවා. මේ tool ගැන පොඩ්ඩක් බලන්න. මේකේ නමක් හරි මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි එනවා audio content, ශ්‍රව්‍ය සන්ධාර. එතකොට ශබ්ද හෝ හඬ හෝ පටිගත කිරීමෙන් සකස් කරගන්නා වූ ගොනු ශ්‍රව්‍ය සන්ධාරය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේක. අපිට පුළුවන් શબ્දයක් වගේ දෙයක් පටිගත කරලා සකස් කරලා ෆයිල් එකක් හදාගන්න, රෙකෝඩ් කරලා ඒකට අපි කියනවා ශ්‍රව්‍ය සන්ධාර කියලා. එතකොට මේ සද්දයක් කියන එක සින්දුවක් වෙන්න පුළුවන්, මියුසික් එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ වාගේ අපිට ගත්තාම තියෙනවා මේ වගේ ගොඩක් software තියෙනවා edit කරගන්න. මේකේ දැන් මේ ඔයාලට උගන්වන්නේ Audacity කියලා එකක් තියෙනවා open source එකක්. ඒ software එක හරහා තමයි සද්ද අරගෙන edit කරන්න හැටි කියලා දෙන්නේ. හරිද? Audacity download කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකකින්. එතකොට මේකේ වෙන මේ ඉන්ටර්ෆේස් එක තමයි තියෙන්නේ. මේකේ පේන විදිහ. ඊට පස්සේ මේ tool ටිකක් තියෙනවානේ. pause කරනවා, play කරනවා, ස්ටොප් කරනවා නේද? යන්නේ ඒවා ටික තියෙනවා. රෙකෝඩ් කරනවා. ඒ tool එහෙම කලින් ඇහුවා. විභාග වල ඇහුවා. ඒතර ඉතුරු ටූල් ටික චුට්ටක් බලාගෙන යන්න ඕනේ. හරිද? මෙන්න මේ ටූල් එහෙම මේවා ඇවිල්ලා තියෙනවා විභාගෙට දැන්. මේ කලින් ආවනේ. එතකොට මේ ටූල් ඇහුවා. ඒ වගේ අර දීලා තියෙන ටූල් ටික එහෙම ගොඩක් වෙලාවට අහලා තියෙනවා. මේ ටිකත් ඇහුවා. ඒතර මේවා පේපර් වල පාස් පේපර් වල තියෙනවා. ඊට පස්සේ දෘශ්‍ය සන්ධාර නිර්මාණය කරන හැටි. එතකොට දෘශ්‍ය සන්ධාරය ඇනිමේෂන් එකක් නැත්තම් ඇනිමේෂන් නෙමෙයි වීඩියෝ එකක් වගේ. එතකොට මේ මේකේ දැන් ගත්තාම අපිට මෙන්න මේ වගේ චිත්‍රපටයක් හදන්න වගේ වීඩියෝ ක්ලිප් කීපයක් එකට එකතු කරලා ජොයින් කරන්න වගේ අන්න ඒ වගේ මේකේ උගන්වන්නේ මූවි මේකර් කියන එක. කලින් Windows XP වගේ ආපු කාලේ මේ මූවි මේකර් තිබුණා. හරි මූවි මේකර් එකක් තිබුණා. දැන් ඒක ටිකක් වෙනම ඩෙවලොප් වෙලා ගියා. මේක ඕපන් සෝස් එකක් නෙවෙයි. මේක සල්ලි දීලා ගන්න ඕන එකක්. හරිද? එතන මේකේ වෙන්නේ මේවා හැම ගන්න පුළුවන්. පූර්ව දර්ශන කවුළුව, කාල තීර වේදිකාව, ඊට පස්සේ සංස්කරණය කිරීමේ කවුළුව. එතන මෙන්න මේවා එහෙම ඒ තියෙන දැන් චුට්ටක් කියවගෙන යන්න ඕනේ මේ ප්‍රැක්ටිකල් උනාට. හරිද? අ, නිර්මාණය කරන දෘශ්‍ය සන්ධාරයේ සංස්කරණය සඳහා සංස්කරණය කිරීමේ කවුළු ඇති මෙවලම් බොහෝසේ වැදගත් වෙනවා කියලා කියනවා. එතකොට මූවි මේක පාවිච්චි කරලා තමයි මේකෙන් මේ ඇනිමේෂන් එක හදාගන්නේ. හරි ඊට පස්සේ අපි එනවා බහුමාධ්‍ය තාක්ෂණය පාවිච්චි කරලා සරල වෙබ් අඩවි නිර්මාණය කරනවා කියන එක. හරිද? එතන අපිට මේ කලින් අර මේවා ටික අපිට ඉවර වුණා. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් කරලා ඊළඟට කරන්න ඕන කිව්වාලා මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ පැස්කල් කොටස එනවද කියලා එහෙම ඇහුවා. ඒ කොටස කරනවද මොකද කරන්නේ? ප්‍රෝග්‍රෑමින් කොටස විතරයි. පැස්කල් නේද? අර මුල තියෙන ටික නැතුව පැස්කල් කෑල්ල විතරක් කියලා දෙන්නන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න දුන්නොත් එහෙම පැස්කල් වලින් ප්‍රශ්න ටිකක් කරලා පුතේ ඒක මේවා කරමු. ඒක කරන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න. ප්‍රශ්න ටිකක් කියන්නේ ඉන්න පොඩ්ඩක්.
හරි ඊට පස්සේ අපි මේ මේක 10 වසරේ පේපර් එකක් හරිද වාර විභාග පේපර් එකක් මේකේ මේ රචනා එකක් තියෙනවා ඔයාලා කොලයක් හරි මේ පොතක් හරි අරගෙන මේ ටික කරන්න බලමු. එතකොට දැන් මේකේ අපි ප්‍රශ්න කීපේ කරමු. එතකොට පේපර් එක පොඩ්ඩක් මේකේ තව පන්ති අනිත් අයට කරපු එක. එතන මේකේ මේකේ කොටස කරගෙන යන්න. හරිද? මෙන්න මේකේ මූල ප්‍රශ්න රචනා කොටස කරලා ඉන්න ඉස්සෙල්ලා. හරි මේ ටික කරගෙන යන්න බලන්න. අ, හරි. ඔයාලා පේන්නේ නැත්නම් තව ටික zoom කරන්න. හරිද? දැන් හරි. මේකේ කොටස් 1යි 2යි කරන්න බලන්න. 1යි 2යි කරලා මට හරි කියලා මෙසේජ් එකක් දාන්න. හරිද? අ, එක කොටසයි දෙක කොටසයි ඉස්සලාම් කරන්න කොලයක් අරගෙන. ඊට පස්සේ මේකත් තුන්වෙනි එකත් කරන්න පුළුවන්. හරිද? 3යි 1යි 2යි 3යි කරලා හරි කියලා මෙසේජ් එකක් දාන්න.
හෙලෝ හරි අරමුති බලමු පුද්ගලයෙකු දුම්රිය ආසනයක් වෙන් කර ගැනීමට මෙන්න මේ වෙබ් අඩවියක් දීලා තියෙනවා. ඒ වෙබ් අඩවියට පිවිසෙන දිනය ඊට පස්සේ ආරම්භක දුම්රිය පොළ ගමනාන්ත දුම්රිය පොළ මගීන් ගණන ඇතුළත් කරපුවාම අදාළ දුම්රිය ගමන් ආරම්භක වේලාව ගමන් අවසන් වේලාව ටිකට් පතක් සඳහා යන මුදල පෙන්වනවා. මෙම සිද්ධියට අදාළව ආදාන දෙකකුයි ප්‍රතිදාන දෙකකුයි සැකසීමක් කියන්න කියලා කියනවා. එතකොට ආදාන විදියට ගන්නෙ මොනවද? ආරම්භක දුම්රිය පොළයි ගමනාන්ත දුම්රිය පොළ නේද? ඒවා ලියන්න පුළුවන්. ප්‍රතිදාන දෙකක් මොකද්ද? ටිකට් පතක් සඳහා යන මුදල ගමන අවසන් වේලාව නේද? සැකසීමක් මොකද්ද? ටිකට් පතක් සඳහා යන මුදල ගණනය කිරීම නේද? අන්න ඒ වගේ එකක් ලියන්න සැකසීමකට. හරිද? මේ පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එක පහත දැක්වෙන්නේ අ, සුහුරු පන්ති කාමරයක දක්වලා ලැබෙන උපාංග කීපයක් ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සිදු කරන උපාංග දෙකක් ලියන්න. ඉන්පුට් විදිහට වැඩ කරනවලු අවුට්පුට් විදිහට වැඩ කරනවලු. එතකොට මෙන්න මේ VR headset එකක් කියන්නේ මේ virtual reality එකක්. හරිද? එතකොට හැබැයි ඒකේ ඉන්පුට් අවුට්පුට් දෙකටම වැඩ කරනවා ඒවත් තියෙනවා. හරිද? අන්තර්ක්‍රියාකාරී පුවරු අනිවාර්යෙන් වැඩ කරනවා. ඒක ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙක විදිහට වැඩ කරනවා. අ, අපිට ඊට පස්සේ බහුත් මාධ්‍ය ප්‍රක්ෂේපකයේ අවුට්පුට් විතරයි නේද? මුද්‍රණ යන්ත්‍රයේ අවුට්පුට් විතරයි. ඩිජිටල් කැමරාවක් ගත්තාම සාමාන්‍යයෙන් නම් ෆෝන් එකේ තියෙන එකක් ඩිජිටල් කැමරාවක් තමයි. සාමාන්‍ය කැමරා රෙකෝඩින් එකක් කැම්කෝඩ් එකක් ගත්තොත් ඩිජිටල් කැමරාවක් ගත්තොත් ඒකේ අවුට්පුට් එක තිරයකින් බලන්න පුළුවන් රෙකෝඩ් වෙච්ච ඒවා. ඊට පස්සේ ඉන්පුට් විදියටයි අවුට්පුට් විදියටයි දෙකටම වැඩ කරනවා නේද? එතන අපිට ඩිජිටල් කැමරාවයි අන්තර්ක්‍රියාකාරී පුවරුවයි මෙතන ගන්න පුළුවන්. පරිශීලක අවශ්‍යතාවය අනුව දර්ශන තීරයේ ප්‍රමාණය වෙනස් කළ හැකි උපාංගය මොකක්ද? ඒ කියන්නේ අපිට ඕන විදිහට මේ දර්ශන ඩිස්ප්ලේ වෙන තීරයේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන් උපාංගය මොකද්ද? බහුමාධ්‍ය ප්‍රාක්ෂේපය ප්‍රොජෙක්ටර් එක. ප්‍රොජෙක්ටර් එක අපිට බිත්තිය ඉඳන් තියෙන දුර ඈතට ඈතට කරලා අපිට බලන්න පුළුවන් කොච්චර දුරකට පේනවද කියලා නේද? ඒ කියන්නේ ස්ක්‍රීන් සයිස් එක ඈතට ඈතට කරලා ලොකු කරලා ගන්න පුළුවන්. හරි තුන්වෙනි එක නවින්දු විසින් අන්තර්ජාලය භාවිතා කර තම පරිගණකයට ස්ථාපනයකට ගැනීම සඳහා 2561 කිලෝබයිට් ගොනුවක් භාගත කරගත්තලු. එම ධාරිතාවට තුල්‍ය වන මෙගාබයිට්. අපි දන්නවා මෙගාබයිට් සොරි කිලෝබයිට් 1224ක් කියන්නේ ඒක සමාන වෙනවා මෙගාබයිට් එකකටනේ. කොහොමනේ? ඊට පස්සේ 2048ක් කියන්නේ 2048යි KB කියන එක සමාන වෙනවා එන 2 මෙගාබයිට් වලට. හරිද? එතකොට මේක දැන් 2560ක් නේ. එතකොට මේකට භාගයක් එකතු වෙච්චාම 512ක් වගේ ගිහුවාම අපිට හම්බ වෙනවා මෙගාබයිට් මේක එතකොට මෙගාබයිට් 2.5ක් වගේ තමයි තියෙන්නේ නේ. මෙගාබයිට් දෙකකුයි තව ඉතුරු වෙනවා මෙතන. භාගයක් වගේ තමයි. ඒතර 2.5 මෙගාබයිට් තමයි මේකේ තියෙන මෙගාබයිට් ප්‍රමාණය. හරි. එතකොට ඒ ටික හරියයි. ඒ ඔය විදිහට කරගෙන යන් ඊට පස්සේ 4 7 මේ ටික කරමු බලන්න 4 5 6 7 මේ ටික කළා මැසේජ් එකක් දාන්න බලන්න ඉක්මනට පේන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න චුට්ටක් zoom කරන්න මේ විදිහට. මේ ගාන නැති නේද? 7 වෙනි එක ඕනේ නැහැ. 4 5 4 5 6 කරන්න. ඒ ටික කරන්න.
හරි. එතකොට මේකේ දැන් එක ඉලක්කම 503 කියන එක එක ඉලක්කමක් බිටු 3කින් නිරූපණය කරනවා. එතකොට 5 කියන්නේ 1.1යි. ඊට පස්සේ 3 කියන්නේ සෝරි බිංදුව කියන්නේ බිංදු 3යි. ඊට පස්සේ 3 කියන්නේ 0.11යි. එතකොට මේ ද්විමී සංඛ්‍යාව තමයි මේ ඉන්නේ. ඊට ෂඩ්දශමී සංඛ්‍යාව මොකක්ද කියලා අහනව නේද? එතකොට දැන් මේකේ ෂඩ්දශමී සංඛ්‍යාව තමයි අපි මේ ද්විමී සංඛ්‍යාව හොයාගත්තනේ. එතකොට ද්විමී සංඛ්‍යාව බිටු මොකද කරන්න ඕනේ? දකුණු පැත්තෙන් බිටු 4 ගානේ කඩන්න ඕනේ. එතකොට මුලින්ම මෙතන 4ක් වෙන් වුණාට පස්සේ මෙතන තියෙනවා ඉස්සලාම එනවා මෙතෙන්ට එනකොට 3යි. ඊට පස්සේ 4යි. එතකොට 1යි 4යි 3යි. 1යි 4යි 3යි 16. 16 පාදයෙන් එනවනේ. වෙනසක් තියෙනවනේ කියන්නේ. ඊට පස්සේ පස්වෙනි එක ඇස්කි වගුවේ G අක්ෂරයේ දශමයේ 71ෙන්ද M අක්ෂරයේ දශමයේ 109ෙන්ද නිරූපණය වේ නම් හායි කියන ඇස්කේතේ ද්විමී ආකාරයෙන් ලියන්න කියලා කියනවා. එතකොට මේ හායි කියන එක ගත්තාම අපිට තියලා තියෙනවා G අකුර නේද? එහෙනම් G E F G H G වලට පස්සේ H නේ. එහෙනම් 71 G කියන්නේ 71 නම් මේක 72 වෙනවා නේද? G H අකුර කියන්නේ 72. H කියන්නේ 72. 72 සංඛ්‍යාව බිටු 7කින් ලියන්න ඕනේ. බිටු 7කින් ලියලා H කියන ඉලක්කම බිටු 7කින් ලියන්න ඕනේ. I අකුර ගන්නේ කොහොමද? I E F G H I J K L M N L M හරිද? M කියන්නේ 109 නේ. එතකොට දැන් කොහොමද එන්නේ? I J K L M එහෙමනේ තියෙන්නේ. පොඩි. ඉතින් M කියන්නේ කීයද? M කියන්නේ 109යි. 108යි. 107යි. 106යි. 105යි. අන්න I කියන්නේ 105 කියන එකයි. ඇස්කියුවනේ. හරිද? 105. එතකොට අර කරන්න ඕනේ H අකුර කියන්නේ 72 කියන 10 පාදි සංඛ්‍යාව ද්විමේය කරන්න බිටු 7කින් I කියන එක ද්විමේය කරන්න මේ 105 කියන සංඛ්‍යාව බිටු 7කින් ලියන්න. එහෙම ලියලා එක ළඟින් ලිව්වහම හායි කියන වචනේ ඇස්කි කේතේ හම්බ වෙනවා. හරි. ඊට පස්සේ පහත් දැක්කෙන බූලියන් ප්‍රකාශන තාර්කික ద్వාරයේ අඳින්න කියලා කියනවා. එතකොට තාර්කික ద్వාරයේ අඳින්නේ කොහොමද? මුලින්ම x ධන y නේද? මෙහෙම අරගෙන මෙහෙම තියෙනවා. මෙන්න මේක මෙහෙම අක්‍ර දෙක ගන්නවා මේක x1 මේක y1 මේකේ ඕනනම් ඔයාලට මෙතන බෝලේ දාන්නත් පුළුවන් නැත්නම් නොට් එකක් හයි කරන්නත් පුළුවන්. මෙහෙම යනවා. ඊට පස්සේ ආයෙම එනවා මේ විදිහට අදත් කමන්නේ. මෙහෙම ගත්තා මේකේ අග්‍රයක් ඊට පස්සේ මේකේ අග්‍රයක් ගත්තා. මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? තිතා. ඊට පස්සේ මේකේ එකයි මේ දෙක අතර මොකක්ද ආයේ තියෙන්නේ? තිතා. හරිද? එන්ඩ් එකක් ඔන්න ඔහොම. ඊට පස්සේ මේක තමයි තාර්කික ద్వාරය වෙන්නේ. හරිද? මෙතන දාන ලකුණක් තියෙනවා. මෙතනත් තිතක් මෙතනත් තිතක් තියෙන. හරිද? මේ විදිහට ඇඳ ගන්න වැරදි නම් හදා ගන්න. හරිද? ඊට පස්සේ අපි යන් ඊළඟ ටිකට 8යි තව චුට්ටක් අඩු කරා නම් හරි. හරි මේ දෙක කරමු බලන්න ඉක්මනට. 7 වෙනි එකයි 8 වෙනි එකයි 7 වෙනි එකයි හරි 7 වෙනි එකයි 8 වෙනි එකයි කරලා හරි කියලා කියන්න. හරි බලමු. එතකොට මේකේ තියෙනවා ස්ථන් සඳහා ගැලපෙන පද පහත ලැයිස්තුවෙන් තෝරා ලියන්න. පරිගණකයට විදුලිය ලබා දුන් සැනින් මොන මතකයේද? පටල මාත්‍ර මතකයේ ඇති බයොස් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හරි දෙක කියන්නේ බයොස් කියන්නේ. මධ්‍යසැකසුම් මේකකයේ වෙත යොමු කරන තෙක් දත්ත හා උපදෙස් රඳවා තබා ගන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයේ වන අතර එම මතකය නැශ්‍ය මතකයේ ලෙස හැඳින්විය හැකිය. එතකොට 3 කියන්නේ මොකද්ද? සසම්භාවී ප්‍රවේශ මතකය. 4 කියන්නේ නැශ්‍ය මතකය. 8 වෙනි එක වර්තමානයේ අන්තර්ජාලයේ දියුණුවත් සමග වලාකුළු පරිගණකයේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ඇත.
එමගින් සපයන එක් සේවාවක් නම් මෘදුකාංග සේවාවක් ලෙස භාවිතය. software as a service වේ. වලාකුළු පරිගණකයේ ඇති වදත් සැකසු මෘදුකාංගයක් භාවිතයෙන්, ඒ කියන්නේ Word වගේ දෙයක් ටයිප් කරන එකක් පරිශීලකයාට ලබාගත හැකි වාසි දෙකක් මොනවද කියලා අහනවා. ඉතින් අපි කම්පියුටරේ software එක නෑ, ඒ වුණාට ඉන්ටර්නෙට් එකේ software එක තියෙනවා. ඉතින් අපේ කම්පියුටරයට පුළුවන් අපි ඒකට ගිහිල්ලා ඒක යූස් කරන්න. ඔන්ලයින් ඉන්ටර්නෙට් තියෙනවනේ. හරිද? වාසි දෙකක්නේ. ඒතර සේව් කිරීමේ ගැටලු අවම වෙනවා. එතකොට මෘදුකාංගය යාවත්කාලීන වීමේ අප්ඩේට් වීමේ දෝෂ අඩු වෙනවා. එතකොට ඒ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. පරිශීලකයට පහසුයි. මේ දන්නේ වගේ වාසි දෙකක් අපිට ලියන්න පුළුවන්. හරිද? වාසි දෙකක් ලියන්න පුළුවන් ඈ. හරි. ඊට පස්සේ අ, අපි යමු 9යි 10යි. හරිද? මේ දෙක කරන්න බාන්න ඉක්මනට. මේක කළා හරි කියලා කියන්න.
හරිද බලමු. පහත පැතුම්පත් කොටස භාවිතයෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ. ඉහත පැතුම්පත් කොටසට සමානයි සම් A1 B2. ඒ කියන්නේ A1 B2 කියන්නේ A1 කියන්නේ මේකනේ. B2 කියන්නේ මේක. එතකොට A1 B2 පරාසයේ තියෙන එකයි C2 කොටුවේ තියෙන එකයි එකතු කරන්න තියෙන්නේ. එතකොට 4යි 5යි 9යි 9න් 6ක් 9 4යි 5යි 9යි 9න් 6ක් කීයද 3යි 3යි 8යි 11යි 11යි 12යි 13යි නේද? හරි නේද? 13 ද ආවේ. ඒක 13 ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරාසයේ තියෙන ටිකයි C2 තියෙන කොටුවේ ටිකයි එකතු කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා A3 කෝෂය. A3 කෝෂය කියන්නේ මෙන්න මේ කෝෂය. A3 කෝෂයේ සමානයි A1 B1. A1 B1 කියන 4 පහ 20යිනේ. ධන ඩොලර් A2 ඩොලර් A2. ඉතින් ඒ වගේ අර ඩොලර් ලකුණ තිබ්බට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඩොලර් A2නේ. ඒ කියන්නේ කොළඹ මේ ඩොලර් දාලා තියෙනවනේ. එතකොට ඍණ 6 එනවා නේද? ඍණ 6 එනවා. එතකොට A1 B1 කියන්නේ A1 B1 කියන්නේ 4 පහ 20යි. 20ට එකතු වෙන්න ඕනේ ඍණ 6ක්. එතකොට ධන 14යි නේ. හරි නේද? වෙනසක් තියෙනවා මැසේජ් එකක් දාන්න. හරි. ඊට පස්සේ පහළ දැක්වෙන දත්ත සමුදා වගුව සලකන්න. ඉහත වගුවේ ශේෂ්ඨ ගාන හා රෙකෝඩ ගාන. ශේෂ්ඨ කියන්නේ කොලම් ගාන. එතකොට කොලම් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේකේ ශේෂ්ඨ ගාන කීයද? 5යි. රෙකෝඩ ගාන කියන්නේ දත්ත තියෙන තිරස් ඒවා ගාන 1යි 2යි 3යි. එතකොට 3යි. දැන් දත්ත සමුදායක දත්ත අනුපිටපත් වීමේ අවශ්‍ය දෙකක්. අනුපිටපත් වෙනවා කියන්නේ මොනවා වෙනවද? ඩුප්ලිකේට් වෙනවා නේද? අනුපිටපත් වෙනවා කියන්නේ ඩුප්ලිකේට්. ඩුප්ලිකේට් වෙනවා තමයි අනුපිටපත් වෙනවා කියන්නේ ඩුප්ලිකේට් වෙනවා. අනුපිටපත් වීමේ අවාසි දෙකක්. එතකොට මොකද වෙන්නේ ඩුප්ලිකේට් වුණාම කාර්යක්ෂමතාවය අඩු වෙනවා නේද? නිරවදිතාවය අඩු වෙනවා. එතකොට අන්න ඒ වගේ නිරවදිතාවය අඩුයි කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දත්ත මේ යාවත්කාලින කිරීමේ දෝෂ ඇති වෙනවා. ඒ වගේ අපිට ලියන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේක තියෙන ඊළඟ රචනා ප්‍රශ්නේ. හරි. හරි ඊට පස්සේ අපි තුන්වෙනි එක කරමු. ඒක ටිකක් වෙනස් එකක් නේ කමන්නේ. හරි දෙවෙනි එක. දෙවෙනි එකේ ඉස්සෙල්ලා පළවෙනි එක කරන්න. දෙවෙනි එක ඉස්සෙල්ලා පළවෙනි එක කරන්න තා චුට්ටක් අඩු කරන්න. දෙවෙනි එකේ පළවෙනි කොටස කරන්න. කරලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. මේ කොටස.
හරිද බලමුද? මේක බලන්න මුලින්ම තියෙනවා මේ printer වර්ග ටිකක් තියෙන. හරිද? මේකට අපි කියනවා inkjet printer එකක්. හරිද? ඉන්ට බෝතල් දානවා ඊට පස්සේ print කරන්න පුළුවන් සාමාන්‍ය quality එකක් තියෙනවා. මේකට කියනවා dot matrix එක. ඒ quality ගොඩක් අඩුයි අකුරු වගේ දේවල් print කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක laser printer එකක්. photocopy machine එකක් වගේ. ඉතින් මේකට toner තමයි දාන්නේ. toner කියන්නේ කුඩක් තමයි දාන්නේ. එතකොට මේක ගැලපුවොත් එහෙම inkjet එකට දාන්නේ මෙන්න මේක. ඩොට් මැට්‍රික්ස් එකට එන්නේ මෙන්න මේ කාට්‍රිජ් එකක්. මේ පොඩි රිබන් එකක් වගේ රෝලක් තියෙන. එකකින් ක්වොලිටි ගොඩාක්ම අඩුයි. අකුරු වගේ දේවල් print කරන්න උතේ කොස්ට් එක ගොඩක් අඩුයි. ලේසර් printer එක කියන්නේ ඒක ටෝනර් දාන්න ඕනේ. මෙන්න මේ පළවෙනි එක. ඒතර ওই විදිහට තමයි යන්නේ. එතකොට A වලට එන්න ඕනේ 3. B වලට එන්න ඕනේ 2. C වලට එන්න ඕනේ 1. මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතුරු ටික බලමු. හරි මේ ටික කරන්න බලන්න. තුන්වෙනි එකයි තුනේ සෝරි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. එළ මෙසේජ් එකක් දාන්න.
උදේ කරලා හරි කියලා මැසේජ් එකක් දාන්න.
හරිද බලමු. පහසුදාන පරිගණක කෙවෙනි හඳුනා ගන්න අසාහිත්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ප්‍රතිදාන උපාංග සවි කළ හැකි කෙවෙනි හඳුනාගෙන ලේබල් සමග එම කෙවෙනියේ නම ලියන්න කියනවා නේද? ඒ ප්‍රතිදාන උපාංග අපිට ගන්න පුළුවන් මොකක්ද? මෙන්න මේක. HDMI පෝට් එකක් ගන්න පුළුවන් අපිට මේ මොනිටරේ සම්බන්ධ කරන්න. ඊට පස්සේ මේ ප්‍රතිදාන උපාංගයක් කියන්නේ දැන් මේක RJ45 නේ. ඒක ඉන්ටර්නෙට් ගන්න එක. මේක VGA පෝට් එකක්. එතන අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනිටරයක්. ඊට පස්සේ මේක printer එකක්. ඒක ප්‍රතිදාන නේද? ඊට පස්සේ ඉහත ලේබල් දෙක මගින් දැක්වෙන කෙනියට සම්බන්ධ කළ හැකි උපාංගයක්. දෙක මගින් දැක්වෙන එකට අපිට ගන්න පුළුවන් මොකද්ද? රවුටරයක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක භාෂා රූප සටහන පරිගණක ජාල හා සම්බන්ධයි. ඉහත රූප සටහන 1 2 3 හා 4 යන උපාංග සඳහා වඩා සුදුසු පදේ වරහන් තුලින් තෝරා ලේබල් මගින් ලියන්න කියනවා. එතකොට මේකට එන්න ඕනේ මොකද්ද? ලෝක ගෝලයක් වගේ තියෙන එකට ඉන්ටර්නෙට්. ඊට පස්සේ මේ බිත්තියක් වගේ තියෙන කර මේකේ ෆයර්වෝල් දෙක කියන්නේ ෆයර්වෝල් දෙක කියන්නේ ෆයර්වෝල් ඊට පස්සේ හතර මේ තුන කියන්නේ සේවාලාභී පරිගණක නේද? සේවාලාභී පරිගණක client computers client computers ඊට පස්සේ firewall එකක් තියෙනවා. එතකොට දත්ත හා තොරතුරු හතර කියන්නේ දත්ත හා තොරතුරු නේද? දත්ත හා තොරතුරු තමයි එතන ගන්න. ස්විච් එක නාභියයි කියන එකයි මෙතන සම්බන්ධ කරන්නේ. හරි ඊට පස්සේ හතරවෙනි එකේ අපි කොටස් දෙකක් බලමු. තියෙන වෙලාවත් එක්ක 4 1යි 4 2යි. මේ දෙක අනුමාන කරලා හරියට මෙසේජ් එකක් දාන්න.
හරි බලමු. මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ පහක් දැක්කම ගැන සත්‍ය අසත්‍ය බව ලියන්න. හරිද? එතකොට තියෙනවා ගොනු තුල තවත් ගොනු සහ ෆෝල්ඩර් අඩංගු විය හැකිය. ගොනු තුල තවත් ගොනු තියෙන්න බෑ නේද? ෆෝල්ඩර් අඩංගු වෙන්න බෑ. එහෙනම් මේක ෆෝල්ස්. ෆෝල්ඩර් එක ඇතුලේ තව ගොනු තියෙන්න පුළුවන්. අදාළ ආදාන සහ ප්‍රතිදාන උපාංග පාලනය කිරීම මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් වේ. හරි නේද? True. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ පරිගණක මෙහෙයුම් සඳහා විධාන පේළි අතුරුමුණක් සැපයීම වේ. ඉතින් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ පරිගණක මෙහෙයුම් සඳහා විධාන පේළි අතුරුමුණක් සැපයීමකම නෙමෙයි. නේද? ඒක false. අතුරුමුණක් සැපයන එක හරි විධාන පේළිම කියලා එකක් නෑ නේද? මෙහෙයුම් පද්ධතිය ආරක්ෂණ කළමනාකරණය යටතේ පරිශීලකයාට වෙන වෙනම ප්‍රවේශයන් සපයමින් පරිශීලක ගිණුම් කළමනාකරණයට පහසුකම් සපයනවා. හරි නේද? වෙන වෙනම ඔයාලට account එකක් හදාගන්න ගන්න පුළුවන් කම්පියුටරේ control කරන්න. ඊළඟ දෙවෙනි එක උපයෝගිතා මෘදුකාංග සම්බන්ධ පහත වගු සලකන්න. එහි උපයෝගිතා වැඩසටහන් කිහිපයක් ඒ තීරුවේද ඒ ක්‍රියාකාරීත්වයන් අනුපිළිවෙලට නොමැතිව B තීරුවේ දක්වනවලු. එයා B තීරුව නිවැරදිව ගලපලා ලියන්න කියලා කියනවා. එතකොට තැටි පංගු බෙදීම. පංගු බෙදීම කරන්නේ තනි දාවකයක් තාර්කිකව කොටස් කීපයකට බෙදා වෙන් කරනවා. තැටි ආකෘතිකරණය කියන්නේ තැටි ගොනු හා ෆෝල්ඩර් තැන්පත් කර හැකි ලෙස තැටි සැකසීම. හරි. ඊට තැටි සුපරීක්ෂණය කියන්නේ තැටිවල දෝෂ සහිත ප්‍රදේශ පරීක්ෂා කරනවා. සම්මූර්තකරණය කියන්නේ ප්‍රභව ආචරණ සහ ඉලක්ක තාක්ෂණය අතර සංගතතාව පවත්වා ගන්නවා. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ කොච්චර ඉඩක් ගබඩා කරන්න තියෙනවද? දැනට කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද? අන්න ඒ වගේ දේවල් මේ පාලනය කරගන්න එක. හරිද? ඒතර ඒ විදිහට එන්නේ එකට එන්න ඕනේ S, දෙකට එන්න ඕනේ P, තුනට එන්න ඕනේ R, හතරට එන්න ඕනේ දෙක. නේද? හතරට එන්න ඕනේ Q. හරි. හරිනේ. ඊට පස්සේ මේ අන්තිම එක කරමු බලන්න. තා පොඩි වෙලාවක් තියෙන්නේ. තුන්වෙනි කොටස. මේක කළා හරි කියලා කියන්නේ ඉක්මනට.
අනිත් අපි බලමු පරිශීලක අතුරුමුහුණ සපයා දීම මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක්. මෙහෙයුම් පද්ධතියක් මගින් සපයන අතුරුමුහුණත් ආකාර දෙකකින් එක ආකාරයක් වන්නේ විධාන පෙළේ අතුරුමුහුණත් වන අතර අනික චිත්‍රක පරිශීලක අතුරුමුහුණත්. ඊට පස්සේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණතේ ප්‍රධාන සංරචක මොනවද දෙන්නේ? Windows Windows වන අතර විධාන පෙළේ අතුරුමුහුණතේ ප්‍රධාන සංරචක prompt එක. මෙන්න මේක prompt එක. හරිද? හරි. එහෙනම් ඉතින් අපි අදට මේක නතර කරමු. අර ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු ටික කරනවා නම් මෙසේජ් එකක් දාන්න ඒ ටික විතරක් ආයෙ කියලා දෙන්න. හරිද? එහෙනම් අදට නවත්තමු. ඉතින් හරි පුතේ නවසන්නයි.